අද මම කියන්නේ මම කලින් දාපු වීඩියෝ එකේ කිව්වා සම්මර් ප්‍රෝග්‍රෑම් එකට යනවා කියලා. ඉතින් ඒ සම්මර් ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනි දවසේ අපි මොනවද කරේ කියලා තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරන්න යන්නේ. අපි හැමෝටම මේ විදියට හැට් එකකුත් ඒ වගේම ඒප්‍රන් එකකුත් දුන්නා පළවෙනි දවසේ. තව ග්ලව්ස් දෙකකුත් දුන්නා. ඉතින් පළවෙනි දවසේ අපිව ගෲප්ස් වලට කොහොමද කලින් ගෲප්ස් වලට බෙදලා තිබ්බේ. අපි පළවෙනි දවසේම ගෲප්ස් විදියට තමයි වැඩ කළේ. ගෲප්ස් 6ක් තිබුණා. ඉතින් අපි එතනට ගිහිල්ලා සම්මර් ප්‍රෝග්‍රෑම් එක තිබුණේ මගේ සිටි එකේ නෙමෙයි වෙන තැනක. එතකොට අපි එතනට ගියා. ඊට පස්සේ ගිහිල්ලා අපිට පොඩි ඔරියන්ටේෂන් එකක් වගේ ප්‍රෝග්‍රෑම් එක ගැන අද දවසේ මොනවද කරන්න කියන එක පැහැදිලි කරා. ඊට පස්සේ මාකට් එකට එක්කන් ගියා. පොඩි වෙලාවකට අපි කියන්නේ ඩිනර් එක අපි ගෲප් එකක් විදියට හදා ගන්න ඕනේ. එතකොට අපි ඩිසයිඩ් කරන්න ඕනේ මොනවද අපි ගන්න කියලා. ඊට පස්සේ අපි එතන ඉඳලා මේ මාකට් එකේ ඉඳලා අපි බස් එකේ ගියා. අපි හිටපු තැනට ආයෙත්. ඊට පස්සේ අපි ඒ බඩු ටික අරන් ගිහිල්ලා කිචන් එකේ තිබ්බා. හැමදේම වෙලාවට කරන්න ඕනේ. ඒක ටයිම් ටේබල් එකක් දෙනවා. අපි ඉන්න කාලෙට. එතකොට හරියම ටයිම් එකට මේ දේවල් කරන්න ඕනේ. එතකොට අපි ගෲප් එකක් විදියට උදේ කෑම අපි හදා ගන්න ඕනේ. ලන්ච් එක විතරයි එයාලා දෙන්නේ අපිට. අර ටීම් ඇක්ටිවිටීස් ප්‍රැක්ටිස් කරන්න තමයි එහෙම දෙයක් ඕගනයිස් කරලා තියෙන්නේ. එතකොට සමහර කියන්නේ සෝස් වර්ග පොල් තෙල් ඉගලන් අපිට දෙනවා. අනිත් එක මෙහි කියන්නේ මුකුත් කියන්නේ ගෑස් ලිපාක් එහෙම මුකුත් නැහැ. අපි දර දාලා හදා ගන්න ඕනේ. ඒක මාරම එක්ස්පීරියන්ස් එකක්. ඒක හැමෝටම කරන්න බෑ. ඒක පොඩි ටෙක්නික් එකක් තියෙනවා. මේ ඒ විදිය තමයි ඒක කරන්න පුරුදු කරනවා. ඒගොල්ලන් මේ එහෙම අපි ලිපපත්තු කරලා උයලා අපිම හදා ගන්නවා. මෙතන තමයි අපේ ඩයිනින් රූම් එක තිබුණේ. ඊට පස්සේ අපිට දැන් ඒ බඩු ටික කිචන් එකේ තියලා අපිට ලන්ච් එක ගන්න කිව්වා. ඒතර ලන්ච් එක අපිට ඒගොල්ලන් දෙනවානේ. එතකොට අපි ලන්ච් එකට ඉඳගත්තා. ගෲප් එකක් විදිහට තමයි ලන්ච් එක ගන්නත් ඕනේ. මේගොල්ලන් අපිට ෆුඩ්ස් වලට විතරයි පේ කරන්න කිව්වේ. අනිත් හැමදේම අපිට දෙනවා. මේක තමයි අපිට තියෙන්නේ රූම් එක. දෙන්නෙක්ට ඉන්න පුළුවන් රූම් එකේ. මේ විදිහට තමයි බාත් රූම් එක තිබ්බේ. මේක අපේ යුනිවර්සිටි එකේම තැනක්. මේ විදිහට තමයි වෝඩ්‍රොප් එක තිබුණේ. මේ විදිහට බෙඩ්ස් දෙකක් තිබුණා. AC එක තියෙනවා, hot water තියෙනවා, cool water තියෙනවා. අපිට heaters තියෙනවා, hair dryer තියෙනවා, balcony එක තියෙනවා. මේ ඔක්කොම facilities දීලා තිබුණා. අපිට අර මේ facilities ගොඩක් එහෙම දීලා අපි පුරුදු කරන්නේ rural area එකක lab skills මොනවාද අන්න ඒවා ටික තමයි ගලන් මේ ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රැක්ටිස් කරන්නේ. ගොඩක් ඇග්‍රිකල්චර් රිලේටඩ් තියෙන ඒවා තමයි තියෙන්නේ. ෆෝචුනේට්ලි අපිටත් අවස්ථාවක් හම්බුණා යන්න. මේක අන්ඩර් ග්‍රැජුවේට්ස්ලට තමයි ඕගනයිස් කරලා තිබ්බේ. නමුත් මගේ සුපර්වයිසර්ගේ රික්වෙස්ට් එකක් මත අපිටත් යන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපි කලින් ලැගේජස් බීම කියන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තියලා ආවා. ඊට පස්සේ අපි ඒවත් රූම්ස් වලට දාලා තව මෙතන ඉන්ස්ටිටියුට් එකේ තියෙන දේවල් ගැන මේ ටීචර්ස්ලා එහෙම නැත්නම් ප්‍රොෆෙසර්ස්ලා එක්ස්ප්ලেইন කරා. ඉතින් මේ ඒ වෙලාවේ තමයි ඊට පස්සේ අපිට ආයෙත් හවස සෙක්ෂන් එකක් තිබුණා ෆීල්ඩ් විසිට් එකක් යන්න. එතකොට ඒ කියන්නේ එතන ඉඳලා අපි ෆීල්ඩ් එකට යන්න ඕනේ. මේ යන අතරතුර මම අතරම මේ ලංකාවේදීත් මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගත්තා මගේ බැචලර් ඩිග්‍රී එකේ. ඒකෙදී දැන් මීට වඩා වෙනස්. ඒකේ අපිට කෙලින්ම තිබුණේ ඇග්‍රිකල්චර් රිලේටඩ් දේවල් විතරයි කරන්න තිබුණේ. ඒක අපිට රික්වයර්මන්ට් එකක් විදියට තමයි ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් විදියට තිබුණේ. මේක එහෙම නෙමෙයි. මේක මකම අපි කරන්න ඕනේ දෙයක් නෙමෙයි. අපිව සිලෙක්ට් කරගත්තොත් තමයි අපිට යන්න පුළුවන්. අන්න ඒ වගේ ප්‍රෝග්‍රෑම්ස් තමයි මේවා. එතකොට දැන් මේ අපි යන්නේ මෙතන
තියෙනවා ග්‍රීන් හවුසස් තියෙනවා. ග්‍රීන් හවුසස් වල එක එක ක්‍රොප්ස් තියෙනවා. ඉතින් මෙතන තිබුණා මේ අර ලබු වගේ මේ වෙරයිටි එකක් තමයි තිබුණේ. ඉතින් මේවා හදන්නේ කොහොමද, මේ ටෙක්නික්ස් මොනවද, අනේ ඒ දේවල් තමයි මෙතන එක්ස්ප්ලেইন කරේ. තව කැකිලි තිබ්බා. ඉතින් මේ වගේ වැල් හදද්දි ග්‍රීන් හවුස් යූස් කරන්නේ කොහොමද, ඒ ටෙක්නික්ස් තමයි ඉගෙනුවේ. ඊට පස්සේ මේ මෙතන තියෙන දේවල් අපිට හාවෙස්ට් කරගන්න පුළුවන් ප්‍රමාණයක් අපිට, ඒ කියන්නේ රැට හෝ උදේට උයන්න ඕන නම් අපිට ඒ වගේ දේවල් හාවෙස්ට් කරගන්න පුළුවන්. මේ තියෙන හයිඩ්‍රොපොනික්ස් වලින් වගා කරන දේවල්. ඉස්සරහට මම පෙන්නන්නම්. හයිඩ්‍රොපොනික්ස් වල වෙනම සෙක්ෂන් එකක් තිබුණා අපිට ඉස්සරහට. ඉතින් මම මේක වීඩියෝ සීරීස් එකක් විදිහට ගෙන හින්දා එදා දවසේ මොනවද කරන්නේ, ඊළඟ දවසේ මොනවද කරන්නේ කියලා මම කියන හින්දා ඔයගලන්ට ඒක බලා ගන්න පුළුවන්. මෙතන තියෙන පොහුල් මේකලන් මම දැකපු දේ මේකේ මේ ග්‍රීන් හවුසස් වල පෙස්ට් ඇන්ඩ් ඉන්සෙක්ට්ස් ඩිසීසස් ගොඩක් ඒගොල්ලන් කන්ට්‍රෝල් කරගෙන තියෙනවා. පෙස්ට්ලා හිටියත් ඒගොල්ලන් ඩැමේජ් කරන්නේ නැහැ මේ ලීව්ස් වලට. ඉතින් මේ කංකුන් හදලා තියෙන හයිඩ්‍රොපොනික්ස් විදියට මම කරවිල තිබුණා. ඒකත් මේ හයිඩ්‍රොපොනික්ස් විදියට වගා කරලා තියෙන්නේ. ඒක මාර ඉතින් ලේසි මේ ටෙක්නික්ස් එක යූස් කරද්දී. මේ ෆැෂන් ෆෘට් තමයි මේ වගා කරලා තිබුණේ. ඊට පස්සේ මෙතන තිබුණේ අඹ වගේ එක පොඩක් මේ මැරිලා තිබුණා. ඊට පස්සේ මෙතන තිබුණේ බෙරි විශේෂයක් හදලා තියෙන්නේ. මේකේ මේ ප්‍රූනින් සෙක්ෂන් එකක් තිබුණා. මේ දැන් ප්‍රූන් කරලා තියෙන්නේ මේ අපි ගියපු තැන. ඊට පස්සේ ග්‍රේප්ස් තියෙන තැනට එකන් ගියා. මේවට අපි ආයෙත් පස්සේ ගොඩක් සෙක්ෂන් වලට ගියා. නිකන් අපිට මේ අයිඩියා එකක් ගන්න පළවෙනි දවසේ මේ දේවල් පෙන්නුවා. ඊට පස්සේ අපි ඊළඟ සෙෂන් එක අපිට ඩිනර් එක අපි හදා ගන්න ඕනේ. ඒකට අපි කතා කරගන්න ඕනේ මොනවද අපි හදාන්නේ කියලා. එක එක ගෲප් වලින් එක එක දේවල් හදනවා. එතකොට ඒ අපේ ප්‍රොෆෙසර්ස්ලා ඇවිල්ලා ඒවා ටෙස්ට් කරනවා. මේ ඒ වගේ දෙකක් තමයි මෙතන තිබ්බේ. ඇත්තටම මම කියන්නේ මේක චයිනීස් වලින් යන ප්‍රෝග්‍රෑම් එකක් නේ. ඒතර මම චයිනීස් දන්නේත් නැහැ. සහ ට්‍රාන්ස්ලේට් කරන්න එහෙම කෙනෙක් නැහැ. මොකද මේ කියන්නේ ළමයිට ගොඩක් කලාවට ඉංග්‍රීසි අමාරුයි. ඒගොල්ලන් ඉංග්‍රීසි වලින් කතා කරන්නේ නැහැ. නමුත් එක ගර්ල් කෙනෙක් හිටියා. මේ එයාට ෆෝචුනේට්ලි එයාට ඉංග්‍රීසි පුළුවන් ටිකක්. ඒ නිසා එයා මට ගොඩක් හෙල්ප් කරා. ඉතින් හැමදේම කරද්දී ඒගොල්ලන් හැමදේම අහගන්නවා. සහ ඊට පස්සේ මටත් කියනවා මේක තමයි මේ කරන්න කිව්වේ එහෙම කියලා. මේ පළවෙනි දවසේ අපි මේ කින්තර හදාගන්න එක ඒක ටිකක් අමාරු වුණා පළවෙනි දවසේ. මොකද අපිට තේරෙන්නේ නැහැ කොහොමද හදාන්නේ කියලා. මටත් එහෙම කලින් එක්ස්පීරියන්ස් එකක් තිබුණේ නැහැ. සෝ අපි කොහොම හරි ඒක ෆයිනලි හදාගත්තා. ඊට පස්සේ අපිට යන්න තියෙන්නේ මේ වර්කර්ස්ලා ඉලත් කියලා දෙනවා. ඉතින් මට තේරෙන්නේ නැහනේ. මට චයිනීස් එහෙම ගොඩක් තේරෙන්නේ නැහනේ. එතකොට ඉතින් ඒත් මට තේරෙන්නේ නැතුණට ඒක අමුතුම එක්ස්පීරියන්ස් එකක්. මොකද ඒ චැලෙන්ජස් කියන දේ බාර ගන්න ඕනේ. මොකද දැන් අපිට අපි ප්‍රෝග්‍රෑම් එකකට යනවා කියලා දැන් ඒක ඉංග්‍රීසිුත් නෙමෙයි. ඒක චයිනීස් ප්‍රෝග්‍රෑම් එකක්. අපි කන්නේ දේවල් උනා ඩිෂස් වෙනස්. ඒගොල්ලන්ගේ ඩිෂස් වලට අපිට එක්ස්පෙක්ට් කරන්න ඕනේ. ඒතකොට අපිට ඕන දෙන්නේ මේ කන්නේ. එතකොට ඒ දේවල් අමුතුම එක්ස්පීරියන්ස් එකක්. එදා විතරයි කාලා තියෙන ෆස්ට් ඩේ. ඉතින් මේ අපේ රැට තිබුණු සෙක්ෂන් එක පළවෙනි දවසේ වැඩ වුණේ කොහොමද කියලා ළමයින්ගෙන් ඒගොල්ලන් ෆීඩ්බැක් ගත්තා. එහෙම තමයි පළවෙනි දවසේ උනේ. ඊළඟ වීඩියෝ එක මම දෙවෙනි දවසේ මොනවද උනේ කියලා කියන්නම්.